අයියා අහුඩා නේද ගෑනු ගැටේකට නංගිනේ ඕවා තියාගන්න දැන් නම් යනවා කතරුව කියලා මේක හයියේ කියනවා අපඩ උඩ ඒ බොල්ලක් කරේ ඒක පොඩ්ඩක් හයියේ කරේ ආත ඒක ආත ඒ තමයි කියේ ඔතන දින්න එතෙල්ලක වෙලා නැස්නේ එතෙල්ලක වෙලා Hi guys! අද vlog එකක් travel vlog එකක්. ඉතින් අද ඔයාලට පේනවද අදත් මම ගෙදර නෙමෙයි ඉන්නේ. අද මම ආවා නුවරඑළිය. ඔයාලට කියන්න මම දැන් මේ ලස්සන view එකක් බලාගෙන තමයි ඔයාලට කතා කරන්නේ. මම දැන් ඉන්නේ කටුමානහරියේ. මේක මේ මෙතන open area එකක් තිබ්බා. මං ඉතින් එතෙන්ට ආවා ඔයාලගේ vlog එක පටන් ගන්න. මං එන ටිකට වීඩියෝස් අරගෙන ආවේ ඒ වුණාට vlog එක පටන් ගත්තේ නෑ. මම වෙනසකටත් එක්ක අද vlog එක පටන් ගන්න හේතුවා මෙතෙන්ට ඇවිල්ලා. ඒ මොකද මෙතන ලස්සන view එකක් තියෙනවා තමයි. මාර ලස්සනයි. මම දැන් ඒක දිහා තමයි බලාගෙන ඉන්නේ. බලාගෙන ඉන්නම හිතෙනවා. මං ඔයාලටත් එක පෙන්නන්න. කොහොම හරි අද ප්ලෑන් එක තැන් දෙකකට යන්න හිතාගෙන ඉන්නවා. මම තැන් දෙක මොකද්ද කියලා කියන්නේ ඔයාලට යන ගමන් කියන්නම්. ඉතින් දිගටම vlog එක බලාගෙන ඉන්න. හෙට ලොකු ට්‍රිප් එකක්. ට්‍රිප් එකක් කියන්නේ ගොඩක් තැන් වලට ඇවිදින්න යන්න බලාගෙන ඉන්නවා. බලමු මගේ ප්ලෑන් එකේ හැටියට ඔක්කොටම යන්න පුළුවන් වේද කියලා. ඒ තැන් ටික කියන්නෙත් නෑ මම. ඔයාලා ඉතින් බලාගෙන ඉන්න. එහෙනම් ඉක්මනට ලෑස්ති වෙලා එන්නක්. අද යන්න ඉන්න 10 places දෙකට. දැන් මම මේ ආව විතරනේ. ඇවිල්ලා චුට්ටක් වෙලා හිටියා විතරයි. ඉතින් අද යන්න ඉන්න තැනට මෙහෙම යන්න බෑනේ. පොඩ්ඩක් චේන්ජ් කරගෙන එහෙම යන්න හිතාගෙන ඉන්නවා. ඉතින් චේන්ජ් එකක් දාගෙන එන්නම්. යන ගමන් හම්බෙමු. පොඩ්ඩක් රෙස්ට් කරලා එහෙම චේන්ජ් කරගෙන අපි දැන් මේ යනවා ශාන්තිපුර view point එකට. ශාන්තිපුර view point එකට ඇත්තටම යන්න බැරිස්ට් එක තියෙනවනේ. එතන බැරිස්ට් එකට යන්න ඕන නිසා we are the best lovers. ඉතින් කොහොම හරි දැන් අපි මේ යන්නේ ග්‍රෙගරි ලේක් එකේ මේන් රෝඩ් එක පැත්තෙන් නෙමෙයි ග්‍රෙගරි ලේක් එකට උඩ පාරක් තියෙනවා. ඒ පාරේ අපි කවදාවත් ඒ පාරේ ගිහින් නැහනේ. මං හිතන්නේ ඔයාලත් ගිහින් නැතුව ඇති. ඒ පාර මාර ලස්සනයි හැබැයි. අයින්නද? ඕන්න එකක් ගන්න තිබ්බනේ. කෑක ගන්නේ.
බල්ලෝ හෙට ලස්සනයි. ඔක්කොම ඒ ටයිප් එකේ කට්ටිය ඉන්නේ. මේ පාරත් ලස්සනයි. ඒකනේ අනේ නෝරලියාව කියලා අපි මෙහෙම පාරවල දැවි. ඒකනේ. ඒකනේ. මේ පාර දිගටම යන්න තියෙනවා. වව්. ට්‍රිප් ලං ට්‍රිප්. දෙවනේ ට්‍රිප්. වනේ ට්‍රිප්. අපිට අර මේ ගමන් මහන්සිය අඩුයිනේ. ඒ කියන්නේ මෙහෙට ආවට පස්සේ තමයි අපි බයික් එකක් ගත්තේ. අපි එහෙ ඉඳන් බයික් එක ගාවා නම් ඉවරයි. වව් view එක. දැන් කියා බලන්න දෙන්නගේ තියෙන හොඳකමට. මං ඒකනේ කිව්වේ වාසිලාවන්ත ගෑල් ළමෙක් අද නුවරඑළියට පැය තියලා තියෙනවා. ඒකින්ද වහින්නේ. දැක්කනේ කිව්වා වගේ වුණා. Hi guys. අපි ආවා බේබි ස්ටාර්. අනේ ඒක ලස්සනයි. ඉතින් අපි ආවා චාන්තිපුර view point එකට. දැන් අපි මේ ඉන්නේ එතන තියෙන බැරිස්ට එකේ. පස්සේ ඔයාලට පෙන්නන්නම් උඩ 360 view point එකට ගිහිල්ලා අපි මුලින්ම ආවේ බැරිස්ට එකට. ඉතින් මුලින්ම කෝපි එකක් බීලා ඉන්න බෑයි. ඒක නිසා කෝපි එකක් බීලා එහෙම අපි යමු පස්සේ උඩට. අපි ආවා ශාන්තිපුර view point එකට. කලින් හිටිය බැරිස්ට එකේ දැන් ඉන්නේ ඒක උඩ. 360 view point එකක් තියෙනවා. අන්න එතන. මාර ලස්සනයි. අර කියනා වගේම ඔව් මුළු නුවරඑළියම ඇත්තටම මෙතන පේනවා. See? Ooh. මාර ලස්සනයි. ඊළඟට අපි යන්න හිතන් ඉන්නේ කානිවල් එකට. ඊළඟට කානිවල් එකෙන් හම්බෙමු එහෙනම්. ටටා. ශාන්තිපුරින් අපි යනවා එළවන්න ගස්.
මං ගත්ත කොහොමද වීඩියෝ එකක් වොයිස් ක්ලිප් එකක් මන්නේ නන්ද කවුරුත් හිටියේ නෑ ඔක්කොමලා ඉතින් මමත් ගත්තා අද නම් නිකන් පිස්සු වගේ Yang? මට යන්නේ කේකේ හිටියා. මං කියන්නේ ඇත්තටම ඉතින් මේ දවස්වල තේරුත් නෑනේ. තේල් නැතුව අපි පිස්සු යනවා. එක දවසක් නම් කවන්නේ දවස් 3ක්. කිසි බරපතලක් නැහැ ජීවිතේ ගැන. අවුරුදු 30ටත් ලං වෙලා බොඩි උන් කරන වැඩ කර ඉන්න. ඔව්. අවල් නෑ මෙයා. කොහොම තමයි මිනිස්සු ඉන්න ඕන. ඔයයි කතාව vlog එකට යනවා පුතා. අනේ මම මේ තේ සීන් එක කිව්වේ vlog එකට දාන්න ඕනේ ඉඳා. අයියෝ. ඉපතක් නේ වෙලා අහුඩා නේද ගෑනු කැටයකට නංගිනේ ඕවා තියාගන්න ලොක් කරනවා බ්ලොක් කරන්න කොයා බ්ලොක් කරයි WhatsApp එකේ බ්ලොක් කරලා normal call එකක් ඔව් නම්බර්ස් දෙකක්ම තියෙනවනේ මං ගාවට මං ගාව දෙකක් නෑනේ ඔයාලා මගේ එක නම්බර් එකයි කොහොමද තියෙන්නේ අනිත් එකේ තියෙන ඔෆිස් එකේ තියෙන මං දෙකක් තියාගෙන ඉන්නේ දෝනිලාටයි දෝනිලාගේ අම්මලාට දැන් අපි ආවා ග්‍රෙගරි කානිවල් එකට. මං කලින් ඉඳලම යාළුවාට කියලා තිබ්බේ අපි නුවරඑළිය ගියපුවාම මට ග්‍රෙගරි කානිවල් එකට අනිවාර්යෙන්ම යන්නම ඕනේ කියලා. ඉතින් ඒක නිසා කොහොම හරි යාළුවත් ඇදගෙන අපි ගියා ග්‍රෙගරි කානිවල් එකට. ග්‍රෙගරි කානිවල් එකට ඇවිල්ලා ඇත්තටම මට යන්න ඕනේ කියලා තිබ්බේ මෙන්න මේකේ. ඔව් කතරොංචිලාව. මට පොඩි කාලේ ඇත්තටම අපේ අම්මා එකම ළමයා නිසාද දන්නෙත් නෑ.
අපේ අම්මා මට එකම එක පාරයි කතුරුවන්චිලාවේ යන්න දීලා දෙන්නේ. ඊට පස්සේ ආයෙ යන්න දීලා නැහැ. ඊට පස්සේ මම කානිවල් ගිහිල්ලත් නැහැ. මම යන්න කැමතිත් නැහැ. මට කතුරුවන්චිලාවේ යන්න දෙන්නේ නැති නිසා. කොහොම හරි අන්තිමට මං ගිග්‍රි කානිවල් එකට ආවේ කතුරුවන්චිලාවේ යන්න බලාගෙනමයි. hina වෙන්න නම් එපානේ. ඕක තමයි ඇත්ත සිද්ධිය. ඇත්තටම කතුරුවන්චිලාවේ යන්න ඕනකම තිබ්බෙත් කතුරු මේකේ ගියපුවාම අර උඩ හරියේදී මුළු වටේම පේනවා ලයිට්ස් දාලා හැම ලස්සනට. අන්න ඒක බලන්නයි මට ඇත්තටම ඕන කරලා තිබ්බේ. ඉතින් කොහොම හරි මං අන්තිමට ඒක කළා. හරි සතුටුයි. දෙවෙනි ගම. මේ දැන් මම කපලේ වලවන ඉන්නවා මොනවා වෙයිද? ඉතින් නුවරඑළිය ගියපු පළවෙනි දවසේ අපි ලොකුවට ඇවිත් නෑ. ඔය දෙකට විතරයි අතරම ගියේ. යන්න ටයිම් එකක් තිබ්බෙත් නෑ ලොකුවට. ඉතින් ඇත්තටම මාර ෆනි. ඒ වගේම day 2 and day 3 ඊළඟ vlog එකකින් කරන් එන්නම්. කොහොම හරි ඉතින් මගේ vlog එක ඉවර වෙනකම් බලපු ඔයාලා හැමෝටම thank you ආදරේ. ඊළඟ vlog එකකින් ඉක්මනට හම්බෙමු.